කොහොමද ඔයාලා හැමෝටම ඉතින් අද මම වීඩියෝ එකකින් අරගෙන එන්නේ ඔයාලට මේ සැරේ මම නත්තලට හදපු පොල් කේක් එක කොහොමද හදාගත්තේ කියලා තමයි යන්නේ. ඉතින් බලමුකෝ කොහොමද මම ඒක හදාගත්තේ කියලා. හරිම රසම රසට ඒ වගේම හරිම ලේසියෙන් ඔන්න හැදුවා. ඉතින් මම මුලින්ම පොල් බෑවක පොල් මෙතන ගාගෙන තියෙනවා. මෙහෙම මං හිතුවා මේ දේ මුලින්ම කියන්න ඕනේ කියලා. මම ගොඩක් කෑම වර්ග හදද්දි හිතේ මිම්මට තමයි හදන්නේ. මොකද මට ඒක හුරු වෙලා තියෙන විදිය. ඉතින් මම ඇත්තටම ලුණු රස බලන්නෙත් නෑ ගොඩාක් දුරට කෑම හදද්දි. ඉතින් හිතේ මිම්මට හදන එක හරියනවා. ඉතින් ඒ හින්දා ඔයාලත් ඒ විදියට හුරු වුණොත් ගොඩාක් ලේසියි කෑම හදන්න. ඉතින් මුලින්ම මම මේ පොල් ටික හොඳට කපලි බැද ගන්නවා. පොල් ටික කබලි බැදගත්තාම ඇත්තටම ගොඩාක් රසයි පොල් කේක් එක. ඒ නිසා මම නම් ඉතින් ගොඩාක් සුවඳ එන්න කබලි බැද ගන්නවා. එතකොට තමයි මේ පොල් කේක් එකේ තව ටිකක් වැඩිපුර රස වෙන්නේ. බැදගත්තු පොල් ටික වෙනම තියාගෙන ඊට පස්සේ මම රුලන් ටිකත් කබලි බැද ගන්නවා රන්වන් පාට වෙනකම්. මෙතන රුලන් ග්‍රෑම් 100ක් විතර තියෙනවා. ඉතින් පොල් බෑවක පොල්නේ අපි අරගත්තේ. ඉතින් ඒ නිසා ඒකට ඔන්න රුලන් ග්‍රෑම් 100ක් තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඉතින් ඊට පස්සේ කරාඹු නැටි ඒ වගේම සූදුරු ටිකකුත් මම මේ විදියට කපලි බැද ගන්නවා. ඉතින් මම සූදුරු ටිකක් වැඩිපුර දාගන්නවා. කරාඹු නැටි නම් 5ක් 6ක් වගේ තමයි දාගන්නේ. සූදුරු මෙතන තියෙනවා ග්‍රෑම් 10ක් විතර. ඉතින් චුට්ටක් විතර මම ඇඟිලි තුඩු වලින් ගන්න ප්‍රමාණයෙන් චුට්ටක් විතර අඩු කරා. ඒ වුණාට ඉතින් මේක සූදුරු චුට්ටක් වැඩිපුර තියෙද්දි හරිම රසයි. ඉතින් කරාඹු නැටිත් චුට්ටක් වැඩි වුණොත් හොඳ සැරට හිටිනවා පොල් කේක් එක. වෙඩින් කේක් වලට වැඩි රසට හිටිනවා. ඉතින් මම ඒ නිසා තමයි චුට්ටක් සූදුරු වැඩි කළේ. ඉතින් මම මේ පොල් කේක් එක ඇත්තටම හදන්නේ පාන්දර 2කට විතර. ඒ නිසා ඇත්තටම මගේ වොයිස් එක ගැන නම් වැඩි හිතන්න එපා ඔන්න හොඳද? ඉතින් සූදුරු ටිකයි කරාඹු නැටි ටිකයි හොඳට කළු වෙන්න බැදුනට පස්සේ මේක තලා ගන්න තමයි තියෙන්නේ. සූදුරු ටික නම් බාගෙට තැළුනම හොඳටම ඇති ඔන්න හොඳද? ඔන්න ඉතින් ඊට පස්සේ මම රටින්දි ග්‍රෑම් 50ක් මේ විදියට අරගෙන මේක වතුරට දානවා අපේ ගෙන්න පොත්ත කලවන්න ලේසි වෙන්න. ඉතින් මම මේ පොල් කේක් එක හදන රටේදී ග්‍රෑම් 50කුයි වියලි මිදි ග්‍රෑම් 100කුත් තරම් තියෙනවා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි මම රටින්දි වලට වැඩිය වියලි මිදි යොදා ගන්න කියලා. සාමාන්‍යයෙන් පොල් කේක් එකකට යොදාගන්නේ වැඩිපුර රටින්දි තමයි. හොඳද? ඒ වුණාට මම රටින්දි අඩු කරලා වියලි මිදි වැඩිපුර යොදාගත්තේ. එහෙම වියලි මිදි වැඩිපුර යොදාගත්තාම මේ පොල් කේක් එක වෙඩින් කේක් වලට වැඩිය ගොඩාක් රසට අපිට හදාගන්න පුළුවන් නිසායි. ඔන්න ඉතින් පෙඟුණු රටින්දි වල පොතුත් ගලවලා ඉවත් කරගත්තා. ඔන්න ඉතින් දැන් තමයි රසවත්ම හයිය තියෙන්නේ. හොඳද? එන්නකෝ බලන්න. තාච්චිය ලිපේ තියලා මම මේකට පැණි භාගයක්ම එකතු කරගන්නවා දැන්. අහන්නකෝ යාළුවනේ ඉතින් මේ පැණි එකේ සෙතු පාට තිත්තිත් තියෙන්නේ. අතරම මම රුලන් බැදගත්තේ මේ තාච්චියනේ. ඉතින් ඔය රුලන් චුට්ටක් එකතු වෙලා තිබිලා තියෙනවා. ඒ ටික මේ පැණි එකට එකතු වෙලා තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට කමන්නේ අපි පොල් කේක් එක හදමු නේද? ඉතින් මම පැණි එකටම වතුර චුට්ටකුයි සීනි මේස හැඳි 4ක් 5කුයි එකතු කරගන්නවා. నీలపలివు కెటనెత్ మిని రేఖ బాల చందని నలత రేఖ నీలప
ඉතින් මම මේකට ලුණු තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ අපි කබලි බැදගත්ත සූදුරු කරාඹු නැටි ටික තියෙනවානේ. ඉතින් ඒ ටික අපි කුඩු කරගත්තානේ. ඉතින් ඒ ටික මම දැන් මේ පැණියකට එකතු කරන්න තමයි යන්නේ ඔන්න. ඔන්න දැන් ඉතින් පැණියක මේ විදියට හොඳට උතුරන්න එනකොට මම මේකට කබලි වැදගත්ත පොල් ටික එකතු කරගන්නවා. ගොඩක් අය මේ පොල් එක පැණි පොල් වෙනකම් මලව ගන්නවනේ. ඉතින් මම නම් එහෙම කරන්නේ නෑ. මම දැන් මේ පොල් එක කලවම් කරාට පස්සේ ඒ ගමම වගේ එකතු කරගන්නවා රට ඉඳි සහ වියලි මිටි ටික. ඔන්න දැන් ලිප වහලා තමා තියෙන්නේ. හොඳද? ඉතින් මම ඊට පස්සේ මේකට රුලන් ටික එකතු කරගන්නවා. දැන් ඉතින් මම මේකට පාන් පිටි ග්‍රෑම් 100කුත් එකතු කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේක ලිපේ හදන කේක් එකක් නිසා මම මේක හලන්නේ නැතුව තමා නිකම්ම තමා පිටි ටික එකතු කරගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බටර් කේක් වගේ හදනවා නම් පිටි ටික හලලානේ අපි මිශ්‍රණයට එකතු කරගන්නේ. ඒ වුණාට ඉතින් මම මේකට හලන්නේ නැතුව තමයි පිටි ටික එකතු කරගත්තේ. අනේ ඉතින් ඊට පස්සේ මම මේකට වැනිලා එකතු කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ අහන්න යාළුවනේ මම මේ වැනිලා එකතු කරගන්නේ මෙන්න මේ මෝඩියෙන් හරිම පොඩ්ඩක්. හොඳට දැක්කනේ මම එකතු කරගත්ත තරම නැත්නම් මේකේ පොල් කේක් එක කන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මම බේකින් පවුඩර් එකතු කරගන්න තමයි දැන් ඔන්න හදන්නේ. ඉතින් බේකින් පවුඩරුත් වැඩි වුණොත් මේ කේක් එක අහක දාන්න තමයි වෙන්නේ. ඉතින් මම බේකින් පවුඩර් එකෙන් මේ හැන්දෙන් භාගයක් තමයි මේ කේක් එකට එකතු කරගන්නේ.
ඔන්න දැන් ඉතින් කේක් එක නිවෙන්න තියලා වෙනම භාජනයක් අරගෙන බිත්තර ගෙඩි දෙකක් දාලා මේ බිත්තර ගෙඩි දෙක හොඳට ගහගන්නවා. ඔන්න ඉතින් මේ වෙලේ oven එක ටිකක් free heat වෙන්න දාගන්න තමයි යන්නේ. අන්න ඉතින් දැන් මං අර ගහගත්ත බිත්තර සාරය ටික මේකට එකතු කරගන්නවා. හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදිමත නැතිවී හිරු පායා නැත උමතු වෙසින් මහර අයාමේ. ඔන්න ඉතින් මම මේ බේකින් සෝඩා ටිකක් තමයි එකතු කරගන්නේ. ඉතින් මේ බලන්නකෝ ඇඟිලි බිත්තරේ තරමට චුට්ටක් තමයි මම එකතු කරන්නේ. නිදිමත නැතිවී හිරු පායා නැත උමතු වෙසින් මහර අයාමේ. ඊට පස්සේ මම දැන් මේ තැටියට මේ මිශ්‍රණය එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් තෙල් කඩදාසියක් නැත්තම් half sheet කොලයක් හරි කමන්නේ නැත්තම් පත්තර කොලයක් හරි කමන්නේ අරගන්න ඕන. ඉතින් මුලින්ම තැටියට තෙල් චුට්ටක් කාලා ඊට පස්සේ half sheet එක හරි පත්තර කොලේ හරි තියලා ඊට පස්සේ ආයෙ තෙල් චුට්ටක් කාලා මේ මිශ්‍රණය එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ දැන් අපිට තියෙන මේක බේක් කරගන්න තමයි ඕන. සඳෙක් දිනක් දරුහා පිදී විමසා බලා අඳුරේ රැඳී දරුවැල් විටින් තනි වී සිටියා බලා සඳයි කියා. අනේ දැන් ඉතින් මම මේක oven එකට දාගන්නවා. 180ට විතර දාලා විනාඩි 30ක් තමයි බේක් කරගන්නේ. මීදුම් වලා මංගලාලා කඳුරලි පාමුලේ සවනට මොනවාද වුණා. අන්න විනාඩි 30න් පස්සේ බලන්නකෝ මගේ පොල් කේක් එකේ ලස්සන. ඉතින් මේක මාරම රසයි. මම ඇත්තටම හිතෙමින්මද හැදුවට මම ඔයාලට මම අවශ්‍ය ප්‍රමාණ ටික ගන්න ප්‍රමාණ ටික මම ඔයාලට සඳහන් කළා. ඉතින් ඇත්තටම හදලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලත්. මොකද නේද මේක ඇත්තටම වෙඩින් කේක් වලටත් වැඩිය රසයි. කඩෙන් ඇත්තටම අපිට මේ වගේ මේ විදිහට රසට කේක් එකක් කරගන්න බෑනේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ගෙදර හදන්න රසයත් වැඩි කිසිම වසකිසක් නැතුව ගෙදර රසම රසට කේක් එක හදාගන්නත් පුළුවන්. ඉතින් අද මම ඔයාලට හරිම රසවත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ආයෙ වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න ඔයාලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා යාළුවනේ. ලහිරු රැසින් පිබිද